පොඩි මිනිත්තු ගණන මේ වැඩේ වැඩක් විදිහට කරගෙන යමු. නේද? මට මේ බණ කියන්න කිසිම උවමනාවක් නැහැ. බණ කියන්නෙත් නෑ මම. හරි. ඕගොල්ලන්ට අනිත් අතට ඔයගොල්ලන්ගේ ඉගෙනීමේ තියෙන වැදගත්කම ගැන මම කොහෙත්ම කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්නවාද නැද්ද කියන එක ඔයගොල්ලන්ගේ කැමැත්තනේ. ඇත්තටම. ඔයගොල්ලෝ කැමැත්තෙන් ක්ලාස් ෆීස් ගෙවලා පන්තියට එනවා නම් අපිට ඒ ඇති. ඒ කියන්නේ දැන් මෙතන ඇවිල්ලා වැඩක් කරගන්න ඔයගොල්ලන්ට හිතෙන්නේ නැත්නම් හෝ පේපර් එක ඇවිල්ලා ලියන්න හිතෙන්නේ නැත්නම් ඒත් කමක් නැහැ. ක්ලාස් ෆීස් ගෙවන්න. එච්චරයි. ක්ලාස් ෆීස් ගෙවලා හරි ගෙදර යන්න ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කරන්න. ඒ කියපු එක ඇතුලේ තමුන්ට යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් සාමාන්‍යයෙන් සමාජයක ඉන්නකොට අපිට කෙලවන්න වෙනුම් බලාගෙන ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවානේ. ඔය වෙන්න පුළුවන්. එතකොට වෙන වෙනෙවුන් අපිට කෙලවයි. සරලව අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් පිටෙවුන් අපිට හරි. හරි? ඒතර අපිට සල්ලි දීලා හරිනවා නම් කමක් නැහැ. ඉතින් ආදාය මාර්ගයක් කියලා හිතාගත හැකියි. හරි? ඒතර අපිට සල්ලි දෙන්නේ නැතුව නිකන් අපිට හරිනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අවුල තියෙන්නේ ඕක නෙමෙයි බා. වෙන එකෙක් අපිට ඇරියට කමක් නැහැ. අපි අපිටම අරගන්නේ ඇයි? ඒකත් බං වෙන එකෙක්ට සල්ලි දීලා පන්ති ඇවිල්ලා වාඩි වෙලා මම මටම අරගන්නවා කියන්නේ මේක නෙක්ස්ට් ලෙවල් වැඩක්. හරි? ඉතින් ඔයාලා තීරණය කරගන්න එහෙමද කොහොමද කියලා. එච්චරයි. හරි? අවබෝධය ඔයගොල්ලන්ගේ අතේ, සිහිය බුද්ධියත් ඔයගොල්ලන්ගේ අතේ, වැඩ කරන එකත් ඔයගොල්ලන්ගේ අතේ. කිසිම ගුරුවරයෙක්ට හොඳට මතක තියාගන්න ළමයෙක්ට අරන් දෙන්න බැහැ පුතා A එකක් B එකක් අඩුම ගානේ C එකක්වත්. හරි? ඔයාලගේ අතේ ඒක තියෙන්නේ. ඔයාලගේ අතේ ඒක තියෙන්නේ. ඔයාට A එකක් ඕන ඔයා ගන්න ඕන. B එකක් වුණත් එහෙමයි. C එකක් නම් සමහර විට ගුරුවරයා නිසා එන්න පුළුවන්. S එකක් එන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ටික නොකළොත් එහෙනම් ඉතින් මේ උසස් පෙළ මෙච්චර තරංකාරී විභාගයක් වෙන්න බැහැනේ. ඒතර මේ තරංකාරී විභාගය ඇතුලේ ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලෝ තරඟයෙන් ඉස්සරහට එන්න මොනවද කරන්න ඕන කියලා. ඒක අර තම නැන පමනින් ගත යුතුය. එපමණයි. හරි? රයිට්. දැන් ඉස්සරහට යමු.